Hello guys, welcome to Hello guys, welcome to my YouTube channel. ඉතින් අද අපි යන්නේ වෙනස්ම vlog එකකට. ඉතින් අද නෙවෙයි 22 අපි family shoot එකක් කරන්න idea එකක් තියෙනවා. මෙයාලගේ අම්මලායි අපේ අම්මලායි එකට එකතු වෙලා අපි family shoot එකක් කරන්න idea එකක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය පාඩු ටික අරන් එන්න තමයි අද මේ කොළඹට යන්නේ. ඉතින් අද 19 තමයි shoot එක තියෙන්නේ. ඉතින් shoot එකේ videos ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන් සහ අපේ අම්මලා කොහොමද shoot එකේදී react කරන්න කියන එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක ඉස්සරහට ඉන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් අපි යන්නේ මේ සාරි කඩේ වාගේ නැට්ටක බලාගෙන යන්නේ. දාන්න පුළුවන් කාමරේට මාර ලස්සනයි. ඔයා ටිකක් කරගෙන යන්න පුළුවන් නේද? බෝඩ් එක. මේක නතර. මේටියෙන් දෙකක් කො. බ්ලැක් එක නෑ නේ. බ්ලැක් එක ආවතන ගන්න රංජනස්. නංගිට ගවුමක් අය ගන්න බෑනේ මේ සාරි. මේක මේ සාරි ෆ්‍රෙෂ් කරන්න ඕනේ. ෆ්‍රෙෂ් කරලා පස්සේ තමයි සොෆ්ට් වෙන්නේ. ඉතින් අපි සාරීස් ටික ගන්න ආවේ පිටකොටුවේ ශල්වා බ්‍රයිඩ් එකට. ඉතින් පහුගිය දවස්වල මේ ෂොප් එක ගොඩාක් වයිරල් වුණා. ඉතින් ඒ වගේම තමයි ගණන් හැමදේම මේගොල්ලන්ගේ ක්වොලිටි එක හැමදේම එක්ස්පර්ට් නියමෙටම තියෙනවා. ඒ වගේම තමයි කස්ටමර් සර්විස් එකත් සුපිරියර්ටම තියෙනවා. අපි ඉස්සෙල්ලම සාරීස් ටිකයි ඊට පස්සේ වේටි ටික ඔක්කොම මෙහෙන් අරගත්තා. අරගෙන ඊගාවට පොඩක් එක සාරි එකක් අපි ඩ්‍රෙස් කරලා බැලුවා කොහොමද ෆිට ඔන් එක කියලා. ඊට පස්සේ මම අයයි දෙන්න කොළඹින්ම අපිට ඕනේ අනිත් බඩු ටික ගත්තා. ඒ කියන්නේ සාරීස් වලට ඕනේ ඉයරින්ග්ස්, නෙක්ලස් ඒ ඔක්කොම. දැන් එන්න අපි දෙන්න යමු 22 වෙනිදාට. මේ වෙද්දි නම් වෙලාව හරියටම පාන්දර 12 පහු වෙලා. අයියලා මේ වෙද්දි මගේ එන ගමන් තමයි හිටියේ. ඉතින් යාලා එන නිසා යාලා රූම් එක අස් කරන ගමන් තමයි මම මේ ඉන්නේ. ඊට පස්සේ අපිට පාන්දර 3ට යන්න තියෙනවා. හරියටම සැලුන් එකට ඩ්‍රෙසිං වලට. ඉතින් ඊට පස්සේ මම ගියේ මගේ කේක් එක හදන්න. මගේ බර්ත්ඩේ ෂූට් එකට මගේ අතින්ම තමයි මම කේක් එක හැදුවේ. ගෑන් ළමෙක් මල්ටි ටැලන්ටඩ් වෙනවා කියන්නේ ඇත්තටම මෙතන ලොකු වටිනාකමක් තියෙනවා. තමන්ගේ ස්පෙෂල් දවස් තමන් අතින්ම ලස්සන කරගන්න පුළුවන් කියන්නේ ඇත්තටම ඒක දවස අවසානයේ මහන්සිය නැති කරන්න පුළුවන් ඉතින් හරි ස්පෙෂල් වෙනමම නෙක්ස්ට් ලෙවල් ෆීලිං එකක්. කේක් එක බේක් වෙන්න දාලා මම ආවේ ඇඳුම් ටික අයන් කරන්න. ඉතින් අද ගොඩක් ටයර්ඩ් දවසක්. ටයර්ඩ් කියන්නේ දවසම ගොඩක් මහන්සි වෙච්ච දවසක්. ඉතින් තාම අපි සාරි ටික නම් ගෙනාවේ නැහැ. පාන්දර තමයි 12ට විතර තමයි එන්නේ කියලා තිබ්බේ රෑ. සාරි ටික අරන් යන්න. මොකද අපි දීපු ටයිම් එකත් එක්ක යාට මහල ඉවර කරන්න වුණේ එන්නේ ඒ ටයිම් එකේදී. ඉතින් එතකන් මම අයියාගේ තාත්තලා දෙන්නගේ වේටි ටිකයි ෂර්ට්ස් ඒ ඔක්කොම ටික අයන් කරන්න පටන් ගත්තා. ඊගාවට කේක් එක කූල් වෙනකන් ඉඳලා මම කේක් එක අයිසිං කරන්න පටන් ගත්තා. ඇත්තටම මගේ ඔළුවේ මොකද්ද ඕනි කන්සෙප්ට් එක කියලා ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. මගේ වෙහිකල් එකේ කලර් එක රෙඩ් කලර් එක සහ මගේ තීම් එක රෙඩ්. ඉතින් හරියටම ඔන් ටයිම් අපි පාන්දර 3 වෙද්දී ගියා සැලුන් එකට ඩ්‍රෙසිං වලට. මුලින්ම අම්මලා දෙන්න ලෑස්ති වෙලා ඊට පස්සේ මම අන්තිමට තමයි නංගි ලෑස්ති වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ෂූට් එකේ වැඩ ටිකට අපි රෙඩි වුණේ.
හරියටම කියනවා නම් මේක විනාඩියක්වත් නිදාගන්න හම්බෙච්ච නැති දවසක්. ඉතින් සාරීස් ටික ගෙනල්ලා ඒ ටික අයන් කරලා ඊට පස්සේ අපි ආවේ ඩ්‍රෙසින් වලට. ඒත් එක්කම අපි බලමු ඊගවට අපේ ෂූට් එකේ ඉතුරු වැඩ ටික කටිනියු වුණේ කොහොමද කියලා. ඔයාලට මොකද හිතෙන්නේ ෂූට් එක ගැන? කියලාට නෑ උඹලා සීරුවෙන් ඉන්නේ. අර අතල ටිකක් තියෙන වීඩියෝ ඉස්සරහට බලන්න. මම නැතරියා බලන්න. බලන්නේ ඉතින් අපි හවසරුවේ ගියා මගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න එදා දවසම. ඉතින් මෙතනදි කියන්න ඕන දෙයක් තමයි මේ ඉන්නේ ඉෂාර තමයි මගේ බර්ත්ඩේ එකේ ෂූට් එක කළේ. ඇත්තටම කියනවා නම් මම බලාපොරොත්තු වුණු විදිහට මගේ ෂූට් එක කරලා දුන්නේ නැහැ. මම බලාපොරොත්තු වුණාට වැඩිය 10 ගුණයකින් 100 ගුණයකින් හොඳට මගේ ෂූට් එක මට වැඩිය ලස්සනට කරලා දුන්නා මං හිතුවට වැඩිය. ඉතින් ඒ දවසේ ඒ දෙන්නත් ගොඩක් මහන්සි වුණා. ඇත්තටම බයනත ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මගේ වෙලාවටම උන්නේ ඒ වෙලේදී ෆිල්ම් එකක් ෂූට් කරන්න ලෑස්ති වෙලා තිබුණේ. ඉතින් අපිට ඒගොල්ලන්ගේ උදව් වෙනුත් වටේ ලයිට් ටික මේ හැමදේම ඒගොල්ලෝ දුන්නා. ඇත්තටම කියනවා නම් මම දැකපු සුපිරිම ෆිල්ම් ප්‍රොඩියුසර්ස්ලා ටිකක්. ඉතින් මෙතෙන්දි කියන්න ඕනෙම දෙයක් තමයි අයියා තමයි හැම දෙයකදීම වගේ මෙතෙන්දිත් මගේ පස්සෙන් හිටියේ. මගේ ෂූට් එකේ වැඩ ටික මං හිතුවට වැඩිය ලස්සනට කරන්න හැම තැනකදීම හැමදාමත් වගේ එයා තමයි මහන්සි වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එදා දවසේ ගෙවුනේ. අපි ෂූට් එකට ගෙන අපේ කේක් එක අන්තිමට අපි මේ ෆිල්ම් එක ෂූට් කරපු කට්ටියට දීලා. ඉතින් අපේ එදා දවසේ විදිහට තමයි ඉවර වුණේ. ඇත්තටම කියනවා නම් මං හිතුවට වැඩිය ගොඩක් ලස්සනට මගේ ෂූට් එක වුණා.